ඇත්තටම අද ආවට පස්සේ ඉස්සලම දුක හිතලා පස්සේ සන්තෝෂය හිතුණා. දුක හිතුනේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපිට තිබ්බේ නැති එක ගැන. අපිට කිව්වේ පරිසරයට ආදරය කරන්න කියලා. හැබැයි කොහොමද මේක හරියට කරන්න කියලා දුන්නේ. මම හිතනවා ඕනම දෙයක් හරියට කරන්න නම් ඒක පිළිබඳව හොඳ හැදෑරීමක් සයන්ටිෆික් ස්ටඩි එකක් ඕනේ කියලා. ඉතින් මෙච්චර පොඩි වයසෙම මේගොල්ලන්ට මේ අවස්ථාව හදලා දීපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා වයිට්ලිෆ් ඇකඩමියට වගේම ගොඩක් දෙමව්පියොත් එක්ක වැඩ කරන කෙනෙක් හැටියට ඒ බහුතරය කරන්නේ නැති වැඩක්. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට Tamanගේ ළමයිව ඇතුළත් කරන්න හිතපු දෙමව්පියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. Rainwater harvesting, like they save every single drop of water. It's a very, very sustainable company. I really like it. And the second one is green building features. So that's a very important thing. What are the key features of the vertical garden? Dust barrier, exactly. What is the impact that you make? Like you will impact. මට ඉන්න දැන් ඒ ෆැක්ටරි එක ආදර්ශය කරගෙන අපේ ගෙදර ඒ කියන්නේ අපි මොනවද කරන්න ඕනේ කියලා. tips to save energy and water. To water the plants. Track the water and the electricity usage. Transported From the fires, bus. The toys made out of clothing material. මම ආසම දෙයක් වුණේ vertical garden